ආයුෂ බොහෝ වේවා නිරෝගී සුව ලැබේවා. මේ ඔබ දකින්නේ දාරි හරුද්‍රා යන නමින් හඳුන්වන පඳුරක් මෙන් වැඩෙන ශාකයක්. අතු ඉති හොඳින් වැඩි අඩි 6ක් පමණ උසට වැඩෙන ඍජු පඳුරු වර්ගයක්. සිනිඳු පොත්තක් සහිත කඳේ කටු සහිතයි. පත්‍ර ඊතාම ඝනකමය. බොහෝ කාලයක සිට දාරි හරුද්‍රා වෙනුවට ආදේශකයක් අයුරින් විනිවිද ප්‍රයෝජනයට ගන්න බවක් ඇතැම් දෑවල දැක්වේ. උඩරට ප්‍රදේශයේ කලාතුරකින් දාරි හරුද්‍රා ශාකයේ දගගත හැකිය. දීප්තිමත් කහ වර්ණ මල් හටගනී. දාරි හරුද්‍රා මුල් රසකින්ද තිප්පිලි තම්බා පානය කිරීමෙන් දියවැඩියාව සුව වෙන බවක් පැරණි පොතපතෙහි දැක්වේ. තවද දාරි හරුද්‍රා මුල් සුඹුළු නෙල්ලි සමවගෙන තම්බා පානය කිරීමෙන් දියවැඩියාව සුව වෙන බවක් දැක්වේ. පුතු තම්බා කට සේදීමෙන් දත්මුල් දියවීම හා මුඛයේ හටගන්න රෝගී තත්වයන් සුව වෙන බවක් පැරණි පොතපතෙහි සඳහන් වේ. පුතු තම්බා මීපැණි මිශ්‍ර කර පානය කිරීමෙන් සෙම් රෝග, සෙංගමාලය වැනි රෝගී තත්වයන් සුව වෙන බවක් දැක්වේ. තුවාල සනීප කර ගැනීම සඳහා දුරාතීතයේ දාරි හරුද්‍රා පොතු අඹරා ආලේප කළ බවක් පොතපතෙහි සඳහන් වේ. සිරුරෙහි තිබෙන විෂ විනාශ වී ඉදුමුම් සුව වී රුධිරය පිරිසිදු කර රුධිරය වඩවන බව මෙන්ම ශක්තිජනක පානයක් අයුරින් යොදාගෙන තිබෙන බව පැරණි පොතපතෙහි සඳහන් වෙනවා. ඔබට කතා කළ මම පාරම්පරික හෙළවයි දෙන්ගේ අබේවර්ධන. වීඩියෝව හොඳයි සිතේ නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, තව කෙනෙකුට නැරඹීම සඳහා ෂෙයා කරන්න.